ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම තමයි සසර ඉහළම පින්කම කරපු කෙනා කියලා. භාග්‍යතුන් වහන්සේ ආරාධනා කරනවා ඒ පින්කමේ ආනිසංසයන් දේශනා කරන්න කියලා. නාගිත මහරහතන් වහන්සේ අනෝතප්ත විලෙහි පිපුණු නෙළුම් සහිත නෙළුම් පත්‍රයක උඩ ඉර්ධියෙන් වැඩ සිටමින් ධර්මාසනයේ බවට පත් කරගෙන මේ නෙළුම් පත්‍රයේ වැඩ ඉඳමින් 599ක් අනිකුත් මහරහතන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දේශනා කරනවා. කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමේ ඊතෝ තින්සේ මහා කප්පී නාබිජානාමි දුග්ගතින් ගිරිරාජ සමංරාසින් සංඝේ දේති තිචීවරං ඒකස්ස කටින දානස කලං නාගන්ති සෝලසින් ආරපතේ චක්කවත්තිං සිරින් ලැබේ පදේශ රජ්ජං කාරන්තෝ ගණනාතෝ අසංඛ්‍යා කියලා දේශනාවක් කරගෙන යනවා. උන්වහන්සේ සසර කරපු කටින පින්කමේ ආනිසංස කියනවා මොකද්ද? කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමේ තෝතින්සේ මහා කප්පේනා විජානාමි දුග්ගති. මම විදර්ශී සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නය අරමුණු කරගෙන කටින චීවරයක් පූජා කළා. ඒක තමයි මම සසර කරගත්තු. ඒ වගේම මෙතන ඉන්න හැම දෙනා අතරින්ම සසර කරගත්තු වටිනාම පින්කම. කටින දානං දත්වාන මේ කටින දානයක් සිද්ධ කළේ කියන්නේ කටින චීවරයක් පූජා කරලා. සංඝේ ගුණ වරුත්තමේ ගුණයෙන් යුක්ත වූ මහා සංඝයා විසෙහි කටින දානය සිද්ධ කළා. ඊතෝ තින්සේ මහා කප්පේ මහා කල්ප 30ක් නාබිජානාමි දුග්ගතින් නාබිජානාමි ජානාමි කියන්නේ ජාත වෙනවා කියන එක උපදිනවා. නා අභි නැවත ඉපදුනේ නැහැ. කොහෙද? දුග්ගතින්. කොහෙද? මහා කල්ප 30ක්ම මම දුගතිය ඉපදුනේ නැහැ. දුගතිය කියන වචනේ ඒවත් ඇහුවේ නැහැ කියලා මේ දේශනාව දිගට කරගෙන යනවා. දැන් ඒක නෙමෙයි ආනිසංස දේශනාව. මම මේ මූල පදේ ගැන කිව්වේ. ඔහොම කියලා උන්වහන්සේ කියනවා. දැන් ඔන්න මොකද්ද? මේ මහා පින්කම කරලා මහා කල්ප 30ක් උන්වහන්සේගේ පින්කමෙන් පස්සේ ගෙවුණු කාලේ මහා කල්ප 30ක්. මහා කල්ප 30ක් නාබිජානාමි දුගතින් දුගතිය කියන වචනේවත් ඇහුවේ නැහැ. කොහෙද සැරසැරවි දිව්‍ය මානසික සුගතියේ විතරයි. ආරපතේ චක්කවත්තිං සිරින් ලැබේ. මම ඒ කටින චීවරයේ මැසීමේ පින්කමෙහි ඉදිකටු තුඩක වාරයක් ගානට සක්විති රාජ සම්පatti ලැබුවා. පදේශ රජ්ජං කාරන්තෝ ගණනාතෝ අසංඛ්‍ය ප්‍රදේශ රාජ්‍ය සම්පatti ලැබපු වාර ගාන කියලා නිම කරන්න බෑ කියලා කිව්වා. එතකොට මෙන්න මෙහිම මේ ආනිසංසයන් ගැන බොහෝ ප්‍රමාණයක් කියාගෙන ගියා. දැන් එතකොට මොකද්ද? ආරපතේ චක්කවත්තිං සිරින් ලැබේ. එතනින් තමයි මම දේශනාවේ කරුණ පටන් ගන්නේ. මොකද කිව්වේ? ඉන්දිකටු තොඩකට වාරයක් ගානේ සක්විති රාජ සම්පatti ලැබුවා කියලා. දැන් එච්චර සසරේම ලබන්න පුළුවන්ද? කිව්වා ඊතෝ තින්සේ මහා කප්පේ නාබිජානාමි දුග්ගතින් කියලා. දැන් ඔයා දැනගන්න ඕන එක කල්පය, භද්‍ර කල්පය, සංවට්ට කල්පය, විවට්ට කල්පය, මහා කල්පය කියන්නේ මොනවාද කියන්නේ? කල්පයක් කියලා කියන්නේ මිනිස් වර්ෂ 1.140ක් 1.140 කියවන්න පුළුවන්ද? 1.140 මිනිස් වර්ෂ 1.140ක් ගුණ කිරීම කල්පය ඉවර නැහැ තාම. කල්පය කියලා කිව්වේ මිනිස් වර්ෂ 1.140 නෙමෙයි ඊට වැඩි ඈ. මිනිස් වර්ෂ 1.140ක් ගුණ කිරීම 10,80,000 ගුණ කිරීම 250යි. කල්පයක්. උන්වහන්සේ දුගතිය ඉපදුන්නේ නැහැ කිව්වේ කල්පයක් නෙමෙයි මොකද්ද? ඊතෝ තින්සේ මහා කප්පේ මහා කල්පයක් මහා කල්පයක් කියලා කියන්නේ 1.140 ගුණ කිරීම 10,80,000 ගුණ කිරීම 256 ගුණ කිරීම 256 ගුණ කිරීම 256 ගුණ කිරීම 256 256 පස්වෙනි බලය. ගණන් කරන දැන් පස්වෙනි බලය කිව්වම මොකද කියන්නේ? 256 ගුණ කරනවා 256 ඒන ගාන ආපහු ගුණ කරනවා 256 ඒන ගාන ගුණ කරනවා ආපහු 256 ඒන ගාන ගුණ 256 පස් ගුණයයි ඒක ගුණ කරනවා 10,80,000 ඒක ගුණ කරනවා 1.140 ආන්නිච්චර වර්ෂ ගානකට කියනවා කොච්චරද? මහා කල්පයක් කියලා. ගාන හදාගන්න පුළුවන්ද? ඒ වගේ ඊතෝ තින්සේ මහා කප්පේ කොච්චරද?
මහා කල්පයක් කියන්නේ ඒ වගේ එකක්. ඊතෝ තින්සේ මහා ඉවෙනි 30 ගුණයක්. අපිට හිතා ගන්නවත් බැරි කාලයක් මේක එවැනි 30 ගුණ